ප්‍රජාතන්ත්‍රවාදය අපි හොඳින් සහතික කරලා තිබෙනවා. ඇවිල්ලා කෑ ගහන්න කමක් නැහැ. කෑ ගහන ඕනේ. කෑ ගහපුවවයි. නේද? 10ක් 15ක් ඇවිල්ලා වටරවුමකට ඇවිල්ලා ආණ්ඩුවට ගෙදර යන්න කියලා කෑ ගහනවා. කෑ ගහලා ඒගොල්ලෝ ගෙදර යනවා. කමක් නෑ. ප්‍රශ්නයක් නෑනේ. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? කාටවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි උද්ඝෝෂණ වල ප්‍රමිතියක් තියෙනවා. සටන් වල ප්‍රමිතියක් තියෙනවා. මම ඒ හැයට කියන හැබැයි අගුපිල් ගාලේ නම් එන්න එපා. ඒකත් කියන්න. පාර තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට එන්න, මුදල් අමාත්‍යාංශ ගාවට එන්න, පාර්ලිමේන්තුව ගාවට එන්න, බලය හොබන මධ්‍යස්ථාන ගාවට ඇවිල්ලා කෑ ගහලා ගෙදර යන්න. අපිට මොකෝ? ප්‍රශ්නයක් නේ. හැබැයි අපි ඒ කුමන්ත්‍රණකාරී කුඩා කණ්ඩායම් වලට අපි අහුම්කම් දෙන්නේ නැහැ. අපි වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද? මෙරටේ පොදු ජනතාව වෙනුවෙන්. අපි දන්නවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාව මොනවද? ඒව ඉටු කරන ආණ්ඩුවක් අපි. කුමන්ත්‍රණකාරුව කෑ ගහන්නේ ඇයි? දැන් මේ දවස්වල කලබල වෙලා වැඩි නේද? මම කියන්නේ ඒගොල්ලන්ට අඩුම තරමේ බලය අත්පත් කර ගැනීම සඳහා වූ ශක්තිමත් දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ ශක්තිමත් දේශපාලන වැඩසටහනක් නැහැ. මොකද්ද කරන්නේ? මං කලින් කිව්වා වගේම 10ක් 15ක් ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා. බලය ගන්න පුළුවන්. මන් දැක මේ ළඟදී ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට 3 දෙනයි. 3 දෙනෙක් ඇවිල්ලා ගෙදර යන්නද? මොනවද මේ? එනිසා ජනතා සටන් කියලා જાතියක් නෑ දැන් ඒගොල්ලෝ ගාව. ජනතා සටන් වලට ඉගෙන ගන්න නම් ජනතා සටන් විනයානුකූලව කරන සටන්, ජනතා සටන් ප්‍රමිතින් වලට කරන සටන්, ජනතා සටන් ඉලක්කයකට කරන සටන්, ජනතා සටන් පෙළගැස්මට කරන සටන්, ඒව තේරුම් ගන්න නම් අපගේ ඉතිහාසයේ ජනතා සටන් දෙස බලන්න. ඒව තමයි සටන්. මේ මොනවද? ජනතා දැනුවත් කිරීම තන මොකවත් නැහැ. ගමේ ඇවිල්ලා රැස්වීමක් තියෙනවා. හන්දියේ රැස්වීමක් තන මොකවත් නැහැ. එහෙම ජනතා දැනුවත් කිරීම නැහැ. මොකද්ද කරන්නේ? කට්ටිය එක දවස රැයක හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර යනවා. යන එකක් පෙන්නනවා, එන එකක් පෙන්නනවා, යන එනකොට වොයිස් කට් දෙනවා. ඊට පස්සේ කරා මොකද්ද? අහවල් ඇමතිගේ ගෙදර කට්ටිය එකතු වෙයි. පහුවදාට අනික් ඇමති හිටපු ඇමති ගෙදර යනවා. අර කට්ටියම නේද? පහුගිය දවස්වල මම දැක්ක ජීල් පිරිස් මහත්තයා ගෙදර යනවා. ගිහිල්ලා කට්ටියම එකතු වෙනවා. ඊට පහුවදාට ආය යනවා නෙළුම් මාවත ගිහිල්ලා කට්ටිය එකතු වෙනවා. අර කට්ටියමයි. එකම දේ මොකද්ද? ගේන් ගෙට නෑගම් යනවා. ඔය දේශපාලනයේද? බලන්නකෝ ඔයගොල්ලෝ රූපවාහිනිය දිහා. බලන් ඉන්නකොට පේන්නේ මොකද්ද? එක දවසක 6ට විතර එක ගෙදරක එකතු වෙනවා. ඊළඟ දවසේ තව ගෙදරක එකතු වෙනවා. ඊළඟ දවසේ කාර්යාලයක එකතු වෙනවා. ඊළඟ දවසේ හෝටලයක එකතු වෙනවා. එකවිල කතා කරලා ආණ්ඩුව පෙරළමු කියලා ගෙන බුදිය ගන්නවා. සටන් දුවා. නෑ එහෙම දේශපාලනයක් අද නෑ. දේශපාලන කොච්චර නැද්ද කියලා කියනවා නම් මම කියන්නේ මේ මහරගම මේ මැයිදින්ට ආපු ජනතාවගෙන් හරි අඩුම තරමේ භාගයක් ගේන්න බෑ. ඔය සුම්බුන් ඔක්කොම එකතු කරා. මේ කොළඹ විතරයි. රටෙන්ම ගේන්නේ. අද බලන්නකෝ.